Hello guys, ඉතින් ඔයාලා welcome to the video. ආදාත් දේශාන්ටි YouTube channel එකෙන් අරන් ගන්න තියෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අල්ලන්නේ මට මතක හැටියට මේ වීඩියෝ එක කරන් ඉන්නේ මාසෙකමාරකට විතර පස්සේ. ඉතින් මම post එකක් දාලා තිබ්බා මට exam තිබ්බා හින්දා videos ගේන්න බැරි වෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි වීඩියෝ ගේන්න නැත්තේ. ඉතින් දැන් දිගටම videos ටික දාගෙන යනවා. ඉතින් යන්නේ ඔයාලා දකින්න ඇති මේ දවස් ටිකේ Photoshop band එක තවත් තියෙනවා. ඉතින් මම මේ Photoshop එකෙන් use කරන්න පුළුවන් සුපිරි photo edit app එකක් තමයි මම මේ වීඩියෝ එක කියලා දෙන්න යන්නේ. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ වීඩියෝ like කරලා වීඩියෝත් එක්ක එකතු වෙන්න. තාමත් අපේ දේශන් ටෙක් YouTube channel එකත් එක්ක එකතු වෙන්න දිගින් කියනවා දැන් ඔයාලා තියෙන subscribe button එක click කරලා එහා තියෙන bell icon එකත් all press කරලා තියන්න මතක ගන්න එපා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරියන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ ඊයේ පෙරේදා ඉඳන් Photoshop ban කරනවා free use කරන track ඔක්කොම ban කරන කතාවක් තියෙනවා. ඉතින් ඔයාගේ Photoshop ban වෙලා නම් ඔයාලට use කරන්න පුළුවන් සුපිරිම photo edit app එක මම මේ වීඩියෝ වල අදවට කියලා දෙනවා. ඉතින් Photoshop දැන් online use කරන්න බැරි. ඉතින් මම නම් දැන් offline පොඩක් use කරලා බැලුවා. ඒ තාම මට ඒ warning එක ආවේ නැහැ. ඉතින් ඉන්නත් පුළුවන් සාමාන්‍ය offline use කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් දැනට නම් මට තාම ආවේ නැහැ offline use කරන නිසා. ඔයත් පොඩ්ඩක් try කරලා බලන්න කියන්න බෑ ban වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට එහෙම ban වුණොත් එම ඔයාලට use කරන්න පුළුවන් මෙන්න මේ Photoshop වෙනුවටම Photoshop වගේම තියෙනවා software එකක් photo edit කරන්න සුපිරිම Photopia කියලා. ඉතින් මෙන්න මේ Photopia කියන එකෙන් ඔයාලට පුළුවන් Photoshop වගේම photo එකක් ලස්සනට edit කරන්න. දැන් ගොඩක් කට්ටිය ඉන්නවනේ videos වල thumbnail හදනවා. ඒ වගේම photo editing කරලා සල්ලි වල කට්ටියම ඉන්නවා free Photoshop use කරන. ඉතින් ඒ කට්ටියට Photoshop දැන් Photoshop මම දන්න තරමට රුපියල් 15000 20000 අතර ගාණක් වෙනවා buy කරලා ගන්නවා නම්. ඒ නිසා free use කරන්න පුළුවන් ඉතින් අපරාධෙන් buy කරලා use කරන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ Photopia කියන එක use කරන්න. ඔයාලට Google Chrome එකෙනුත් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේක download කරගෙනත් use කරන්න පුළුවන්. මෙන්න මේක link එක මම පල්ලා description එකේ දාලා තියෙනවා. ඔයා මෙන්න මේ link එක හරහා ගිහලා මෙන්න මේක download කරන්න. ඊට පස්සේ අර වෙන මේකත් අර Photoshop වගේම කියන්නේ Photoshop එකෙන් photo එක edit කරනවා වගේම ඉතින් මෙන්න මේකේ video photos edit කරන ඒවා ඔන්තර YouTube එකේ තියෙනවා edit කරන්නේ කොහොමද ඒවා තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් බලලා ඒක ඉගෙනගෙන ඒකෙනුත් edit කරන්න පුළුවන්. Photoshop use කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. Photoshop use කරන්න බැරි නම් ඔයාලට පුළුවන් මේ Photopia කියන එක use කරන්න. හරියන්නේ. කොහොමද ඉගෙන වීඩියෝ. ඉතින් මෙන්න මේ වීඩියෝත් වැදගත් වුණා නම් මෙන්න මේකෙන් මොකක් හරි යමක් ඉගෙන ගත්තා නම් වීඩියෝ like කරලා දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් ඔයාලා දේශාන් ටෙක් YouTube channel එකට එකතු වෙච්ච නැති කෙනා පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක all press කරලා තියන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ළඟදි පටන් ගත්තා තවත් යාළුවෙක් එක්ක රුස්ස දේශාන් කියලා අපේ challenge videos කරන YouTube channel එක. ඒක link එක පල්ලෙහා description එකේ තියෙනවා. ඒක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.